විනය නැතුව වැඩ කළොත් මොකද්ද වෙන්නේ කියලා ඔබට උපදෙස් දෙන්න හොඳම කෙනෙක් අපි ගඳවා ගත්තා. අද සෙස්ටන් විද්‍යාලයේ අපේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් මේ දවස්වල ඔහු ගැන වැඩිපුරම කතා වෙනවා. කොහොමද කතා වෙන්නේ? ඔලුගලස සහකාර පොලිස් අධිකාරී රෝහන් ඔලුගල මහතා දුටුසැනින් සෙව්වන්දී ඔලුගලස යයි කියමින් දිගු සුසුමක් පිට කළා. අපේ එතුමාට පොඩ්ඩක් වේදිකාවට එන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ ගෞරවනීය ආදි සිසුවාට අපේ ජ්‍යෙෂ්ඨ ආදි සිසුවාට අපිට කීර්තියක් ලබා දෙන සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මැතිතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය. සර් විනය අන්තිමයි. මොකද කරන්නේ මේ පාතාලේ කොහොමද මැඩලන්නේ? පාතාලේ නෙමෙයි. දර්ශන විද්‍යාලකව විනයක් තියෙන්න ඕනේ. මේකේ මම දැක්කා මේ මස්තානේකේ රයිමේකේ තුමුල්ල හන්දියේ අර සිරිමාවක ගාව අනුලක ගාව මොනවද කරන්නේ ඔයගොල්ලෝ? ශිෂ්‍ය නායක විතර මේක බලන් ඉන්න බෑ. හවස් වෙනකොට යනවා තව තැනකට චිත්‍රපටි බලන්න. විදුහල්පතිතුමාට කියලා කරන්න ඕනේ දේ දන්නවා. අර තාප්පෙන් පනිනවා කැම්පස් එකට. මම දැක්කා අද උදේ සාජ් කියන්නේ ඉදිරිසිංහ ඉන්නවා මස්තානේකේ. මොකද නුගේගොඩට හවසට යන්න ඕනේ කාමාට අනුලක ගාවට. ඉතින් මෙහෙමයි. ළමයි වුණාම විනය තියෙන්න ඕනේ. ඒ ඉස්කෝලේ පොත ශිෂ්‍යෝ හිටියා. අපිත් ඒක කරගෙන යන්න ඕනේ. ඕගොල්ලෝ රැවුල කපන්නේ අපිට සුදු යුනිෆෝම් අඳිනවා. ස්කූල් බස්වල ප්‍රශ්න දාගන්නවා. විශේෂයෙන්ම ගෑනු ළමයින්ට. ඕක බෑ. ශිෂ්‍යයෙක් විදිහට මම බලනවා හොඳට මේ ගැන. මොකද විදුහල්පතිතුමා අවදියෙන් ඉන්නේ. ජයසේකර සර් බලාගෙන නැති. හරිද? ඉතින් සිරු දෙනාට ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ මේ අතරම පොලිස් නිලධාරියෙක්ට එහා ගිය රාජකාරියක් කරන අතරේ අතර මේ මාධ්‍ය වලටත් කතා කරන්න මෙතුමාලට තහනම්. ඇත්තම කතාව. අද දවසේදී මෙතුමා අපිත් එක්ක මේ එකතු වීමම මේ අදහස් පළ කිරීමම අපිට වටිනවා. මොකද කිසිම තැනක අපි දැක්කෙත් නැහැ එතුමා කිසිම කෙනෙක්ට ඉන්ටර්විව් එකක්වත් දෙනවා. වැඩ තමයි. වැඩ විතරයි පෙන්නන්නේ. මොකද රහීම එක ළඟ ඉඳලා අල්ලගෙන එන එක ලේසි. නේපාලෙ ගිහිල්ලා අල්ලගෙන ආවේ. ඉන්දුනීසියාවට ගිහිල්ලා අල්ලගෙන ආවේ. අද සෙව්වන් මිස් ඇවිල්ලත් නැහැ ඒ බයට. මැනික මිස් හිනා වෙනවා. සෙව්වන්දි මිස් අපිට ඉංග්‍රීසි උගන්නපු සෙව්වන්දි මිස් ගැන අපි කිව්වේ. ඔව් අපි කිව්වේ ඉංග්‍රීසි උගන්නපු අපේ සෙව්වන්දි මිස් ගැන කිව්වේ. අද බයට ඇවිල්ලා නැහැ කියලා.